මමත් කවියක් වුණා නම් මම සමාධි. මේ මගේ කතාව. සිහින. මගේ ජීවිතේ මට දැනුණ ලෙන්ගතුම හදවත. මගේ ජීවිතේ සිටි එකම ඇහුම්කන් දෙන්නා. එයාත් අවසර ඉල්ලනවා මගේ ජීවිතෙන් නික්ම යාමට. සමාධි. නමාට ගොඩක් ආදරේ. මට කවදාවත් ඔය අමතක කරන්න බැරි වෙයි. ඒත් අපි මේ සම්බන්ධය නවත්තමු. මම දන්නවා කවදා හරි දවසක මට විඳවන්න වෙන බව. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ආත් හිත හදාගන්න. ඒ වචන ටික මට ඇහුනේ හීනෙන් වගේ. මගේ හිත හැම වෙලාවෙම කිව්ව තමයි සිහිනව මට සිහිනයක්ම වෙයි දවසක කියලා. ඒත් ඒක අත්විඳින්න උන දවස ලේසි උනේ නැහැ මට. මට සිහිනකින් අහන්න 1000ක් ප්‍රශ්න තිබුණා. ඒත් එක වචනයක්වත් පිට උනේ නැහැ. ඉහළට ගත්ත හුස්ම හිර වුණා මගේ උගුර ඇතුළෙම. නැවතුණා ලෝකයේම එකතැන මොහොතකට. සිහිනමව තුරුළු කරගත්ත එයාගේ පපුවට. අවසන් වතාවට. එයාගේ හද ගැස්ම මට හොඳින්ම දැනුණා. එයාට වචන වලට පෙරලන්න බැරි 1000ක් හැඟීම් ඒ මොහොතේ මට දැනුණා. මම දන්නවා සිහිනට ආයෙත් කවමදාවත් ආපහු හැරෙන්න බැරි බව. ඉතින් මේ අවසන් උණුසුම් හාදුව මේ ආත්ම භවය පුරාවටම මට ඕන උනේ නැහැ සිහිනව තවත් අසරණ කරන්නවත් බල කරන්නවත්. මම නිහඬවම සමුදුන්නා මගේ හදවතේ එකම වත්තමට. ඒ ජනාකීර්ණ බස් නැවතුම තුල මම අතුරුදන් වුණා. මම එකම එක වතාවක්වත් හැරිලා බැලුවේ නැහැ සිහින දිහා. එයා බලන් ඉන්නේ නැති දුර ඉඳන් නම් බස් නැවතුමින් නික්ම යන තුරුම මම සිහිනගෙන් කිසිම ප්‍රශ්නයක් නොඅසා ඔහුට සමුදුන්නට මගේ හිත මගෙන් මැහුවා මොකද්ද හේතුව කියලා සැරින් සැරේ. අම්මලා බල කරන්නේ නැති මට නොකියුවට සමහර විට සිහිනගේ අම්මා මට කරදරයක් කරනවා කියලා බය කරන්නේ නැති මමම පිළිතුරු දී ගත්තා. මම සිහින එක ගෙවුනේ සුන්දර දවස්වල අතරමං වුණා මොහොතකට. සිහිනට තිබුණ හැම හීනෙකම මම හිටියා. එයාට ඕන වුණේ උසස් පෙළ අපි දෙන්නම හොඳින් සමත් වෙලා එකම විශ්වවිද්‍යාලයකට යන්න. හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න. අපි දෙන්නම එකතු වෙලා අපේ මහන්සියෙන් පුංචි ගෙයක් හදාගන්න. ඒ වෙද්දි ඉදරයි අපිට අකමැති වුණොත් කවදම හරි එයාලා කැමති වෙන දවසක් වෙනකම් ආදරවන්තයෝ විදිහටම බලන් ඉන්න. කිසිම තැනක මාව අතහරිනවා කියන දේ එයාගේ ළඟ තිබුණේ නැහැ. ඒත් එයා ගියා මගේ ලෝකෙන් හේතුවක් නොකියම. ඒ ආදරණීය සිහින හැටියටම. සිහින ලස්සන මතකයක් ඔයා හැමදාම. මගේ ගෙදර සුපුරුදු ഘോഷාකාරී පරිසරය නිසා මම ගොඩක් කලකිරුණා. මට හෙට දවස ගැන බයක් දැනුණා. කවමදාවත් මට අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න බැරි වෙයිද කියලා නිතරම හිතුණා. මම හිත හයිය කරගත්තා. ජීවිතේ ගලාගෙන ගියා. මම සිහිනගේ ලෝකෙට ආයෙත් එබිකම් කළේ නැහැ. මම රැකියාවට ගියා. මට ලොකු පඩියක් ලැබුණේ නැහැ. ගමන් වියදම් සහ මගේ වියදම් වලට ඒ ඇති ඉතින්. මම රැකියාවට ගියේ කෝච්චියේ. හැමදාම යන නිසා උදේ හවස එකට යන යාළුවෝ ටිකක් හිටියා. එයාලා එක්ක ගෙවුන කාලය තමයි දවසේ හිත සැහැල්ලුවෙන්ම ගෙවුන විනාඩි කිහිපය. මට මතකයි දවසක මගේ ගමේ පිරිමි ළමයි එයාගේ පෙම්වතිය එක්ක මම යන කෝච්චි පෙට්ටියටම නැග්ගා.
අහම්බෙන්. ඒ අය අපේ අම්මා එක්ක හිත හොඳ නෑ පොඩි කාලේ ඉඳන්ම. මම දැක්කා. මගේ දිහා හොරෙන් බලන ගමන් මොනවද ලොකු කතාවක් කියනවා ඒ ගෑනු ළමයාට. ඒ දෙන්න මා දිහා බලන් hina වුණා. සමච්චලයට වගේ. සමහර විට මගේ පවුලේ විස්තර කියන්නේ නැති රස කර කර. අපේ අම්මා එක්ක මොන ප්‍රශ්න තිබුණත් කිසිම කෙනෙක්ට මම කවදාවත් කිසිම දෙයක් කියලාවත් කරලවත් නැහැ. පුංචි කාලේ ඉඳන්ම නිහඬව පැත්තකට වෙලා හිටියා මිසක. එදා ඉඳන් ඒ දෙන්න හැමදාම ආව මම යන පෙට්ටියටම එයාලගේ යාළුවොත් එක්කම. මගේ ජීවිත කතාව කෝච්චි පෙට්ටියටම ප්‍රසිද්ධ රහසක් වුණා. සමහරු එනුම් පද කියලා විනෝද වුණා. මට ලැජ්ජාවක් දැනුණා ඉතින්. අසරණ වුණා. ඒ කෝච්චි පෙට්ටිය මම මග ඇරියා. මා එක්ක ගිය යාළුවෝ සමහර අය නම් මට දිගටම කතා කළා. මම හොයාගෙන ආවා. තවත් සමහරු නම් දැක්කත් මම මග ඇරියා. මම සුපුරුදු තනිකම හොයන් ගියා. යාළුකම් නැති, කායෙක්වත් කතා බහ නැති, කොහේ හෝ මුල්ලක තනියම යන ගමන. ඒක හරියම සැනසීමක් යාළුවනේ. මට නිතරම හිතුණා මාව කිසි කෙනෙක් නාදුනන කොහේ හරි තැනකට වෙලා ජීවත් වෙන්න තිබුණා නම් කියලා. ඒත් කොහෙද එහෙම තැනක් මට? සල්ලි කොමට මෙහෙම තැනක් හොයන්න යන්න? අපේ අම්මා එනුම්පද කියන්න ගත්ත මට. මම ලෝභයි. ගෙදරට සල්ලි දෙන්නේ නැහැ කියලා. එයාලා දන්නේ නැහැ මගේ පඩිය කීයද කියලා. මම කවදාවත් කියලාත් නැහැ. දෙන්න තරම් දෙයක් ඉතුරුනෙත් නැහැ අනේ මට. තිබුණත් අම්මා නිතර බනින නිසාම මම දුන්නේ නැහැ. අයියා ගෙදරට ඕනේ හැමදේම දුන්නා. ඒත් අම්මට රණ්ඩු වෙන්න හේතුවක් ඕනි කළා නිතර. මම හැම වෙලාවෙම හිතුවා මම කොහොමද මේ ජීවිතේ එළියට යන්නේ? මේ සමාජේ කොන්න වී ඉන්න ලැබෙන එකක් නැද්ද මට කියලා. මේ වෙනකොට අයියාගේ තරුණ වයස ගෙවෙමින් තිබුණේ. තාත්තා නම් කිසි දෙයක් කතා කළේ නැහැ ඒ ගැන. අම්මා නම් දැන් කසාදයක් ගැන හිතන්නේ නැද්ද කියලා ඇහුවා. මම දැනගෙන හිටියා අයියා ආදරය කරපු කෙනෙක් හිටියා කියලා. අවුරුදු කිහිපයක් ඒ සම්බන්ධය තිබුණා. ඒත් මම දන්නේ නැහැ මට වුණ දේම අයියටත් උනාද කියලා. ටික දවසක් යනකොට දන්න කෙනෙක් අයියට මනමාලියක් බලලා තිබුණා. හැමෝම ගියා යාව බලන්න. අකමැත්තක් තිබුණේ නැහැ දෙපැත්තෙම. ඒත් හදිස්සියෙම එයාලා අකමැති වුණා. හේතුව වුණේ අපේ පවුලේ අතීත සිදුවීම්. ඊට පස්සේ අයියා කසාදේ කියන වචනයවත් කියන්න දුන්නේ නැහැ. අයියට හොඳටම තරහ යනවා. ඒත් මට එක දෙයක් තේරුණා. මම වගේම අයියා ගොඩක් තැන්වල අසරණ වෙලා තියෙනවා කියන එක. අපි දෙන්නම හරිම පව්. අපේ ජීවිත කොහම වුණත් කාලය නවතින්නේ නෑනේ. මම ගොඩක් ආසයි තව ඉගෙන ගන්න තිබුණා නම්. ඒත් මට සල්ලි නෑ වියදම් කරන්න. අයියට කියන්නත් බෑ. කිසිම කෙනෙක් නෑ අයියට. ඒත් මම මගේ පුංචි පඩියෙන් පුළුවන් තරම් ඉතුරු කළා. කන්න අඳින්න වියදම් කළේ නැහැ ඉතුරු කළා. මට ඒකට හේතුවක් තිබුණා. මම හිතාගත්තා කොහොම හරි මම උපාධියක් සම්පූර්ණ කරනවා කියලා. මේ ජීවිතෙන් ගොඩ එන්න වෙන මාර්ගයක් නැහැ කියලා මට තේරුණා. මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ආයුධම් කළා. ඇතුල් වීමේ විභාගය සමත් වුණා. මම ඇතුළත් වුණා කළමනාකරණ විද්‍යාවේදී උපාධිය සඳහා. ඒත් අනේ පළමු අධ්‍යයන වාරය සඳහා ගෙවන්න සල්ලි මදි මට. හැබැයි මාස 2ක් තියෙනවා මට සල්ලි හොයන්න. මම తాවකාලික රැකියාවක් හොයාගත්ත රෙදි කඩේක සතියන්තයේ සහ පොය දිනවල වැඩ කරන්න. පැය 14ක වැඩමුළුවක් තිබුණේ. මම කළා. කොහොම හරි ඕනි කරන මුදල හොයාගත්තා.
මම පටන් ගත්තා මගේ උපාධිය. සමහර අධ්‍යයන වාරවලට මට මුදල් මදි වුණා. මගේ අයියා මට උදව් කළා. රැකියාව කරන ගමන් ඉගෙන ගන්න එක ලේසි නැහැ. ඒත් මම දෙවන පන්තියේ සාමාර්ථයක් එක්කම උපාධිය සම්පූර්ණ කළා. මම මේ වෙද්දි වයස 30 කඩයිමේ හිටියේ. නොදැනීම ලොකු කාලයක් ගෙවිලා ගිහින්. මගේ අයියා රැකියාවේ ඉහළට ගිහින් හිටියා. ඒත් තාම තනිකඩයි. මම අයදුම් කරන්න පටන් ගත්තා. මගේ උපාධියට ගැලපෙන රැකියාවකට. මට ලැබුණා විධායක තනතුරක් පිළිගත් පෞද්ගලික ආයතනයක. මගේ ජීවිතේ එක කඩේමක් පසු කළා කියලා මට හිතුණා. දැන්වත් මේ සමාජයේ පිළිගැනීමක් ලැබෙයි නේද කියලා හිතුණා මට. ඇනුම් පද කොන්වීම් නැති ජීවිතයක් මගේ එකම හීනය වුණේ. ගියුණ තවත් වසරක් පමණ විවාහය තවමත් තානම් වචනයක් මට. අයියගෙත් සිතුම් පිතුම් වෙනස් වෙලා තිබුණා මේ වෙද්දි. මොකද එයා ලොකු තන්තුරක හිටියේ. අම්මත් ටිකක් ආඩම්බරයි ඒ නිසා. ගමේ ගොඩක් අය මගේ කසාදය ගැන බලන්නේ නැද්ද දැන් කියලා නිතරම අම්මගෙන් ඇහුවා. අම්මට එයාලට දෙන්න පිළිතුරක් ඕනේ වුණා. අයියයි මමයි බැනුම් ඇහුවා. මං ඉගෙන ගත්තට දෙන්නගෙන් එකෙකුටවත් බඳින්න එකෙක් හොයාගන්න බැරි වුණා. උඹවත් හොයාලා දෙන එකෙක් බැඳපන්. ඔය අතර මට මංගල යෝජනාවක් ගෙනාව දන්න කියන කෙනෙක්. අම්මගේ හිතවතී. මගේ ජීවිතේ නැරවුම් ලක්ෂය. මම හැමදාම ගොඩක් දේ තනියම ඉවසුවා, දරාගත්තා. කිසිම කෙනෙකුට වෛර කළේ නැහැ. බොරුවක් කරලා නැහැ. රණ්ඩු කෑගැසීම් නැති සාමකාමී ජීවිතයක්ම විතරයි මම පැතුවේ. අපි මේ ලෝකෙට එන්නෙම සංසාර ගනුදෙනු පියවන්න. ඉතින් මමත් එහෙමයි. අපි හැමෝම ඊළඟ කතාංගේ සතුටින් ඉන්නවල හැමෝම. From the bottom of your heart channel.